හයි ගයිස් ඔන්න අද මං හැදුවා රසවත් පානයක් බොන්න නම් පුළුවන් වෙයිද දන්නේ නැහැ. බලමු. මං පළවෙනි තාට තමයි හැදුවේ. මේකට අවශ්‍ය කරේ නම් ඔය යාපනය වගේ පැතිවල හැදෙන තල් වර්ගයේ තල් ගෙඩියක්. මේ තල් ගෙඩිය හොඳට ඉදිච්ච එකක් වෙන්න ඕනිය. ඉදලා වැඩි වුණොත් එහෙම අවුල් ඒකේ ඉන්න පුළුවන් පණුවෝ උනුත් එක්කම මිරිකෙන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳට හොයලා බලලා ගන්න. අරගෙන එක මම කරේ මොකද්ද ගයිස් මේ අපේ ගෙදර අර තියෙන රොටි පුච්චන තැටිය මම ඕක උඩ තියලා රත් කරා හොඳට. මොකද මේ කට්ටිය කිව්වා මේකේ තිත්ත ගතියක් තියෙනවා කියලා. ඉතින් තිත්ත ගතිය නැති වෙන්න නම් එහෙම කරන්න ඕනි කියලා කිව්වා. කියන්නේ රත් කරන්න ඕනි කතාව. මාත් ඉතින් කෝකට රත් කරා. රත් කරලා ඉවර වෙලා ඒක ගයිස් කියන්න අමතක වුණා මේ රත් කරන්න කලියෙන් මං ඕකේ පොතු ටික ගැලෙව්වා. පොත්ත ගලවලා තමයි ගෙඩිය අර තැටිය උඩින් තියලා රත් කරේ. ඊළඟට ඒක ටිකක් විනාඩි 10ක් 15ක් විතර රත් වුණාට පස්සේ අරගත්තා. අරගෙන ඕකේ අර කොහු ගතිය හරි අමාරුයි. ඒක පිහකින් කපන්නත් මං මොකද්ද කරේ බොහොම අමාරුවෙන් ඇඟිලි වලින් පොඩි කරලා කොහොම හරි මේකේ ඉස්ම ටික බේරගත්තා. බේර අරගෙන මේකට දැම්ම ගයිස් සීනි හැදි 3-4ක් මට රසයි ඇති කියලා හිතන තරමක් ලුණු පොඩ්ඩකුත් දාලා දැන් මම මේ රහ බලන්න යන්නේ ගයිස් මං කවදාකවත් මෙහෙම එකක් බීලා නැහැ මේ හෙට උදේට පොඩ්ඩක් කෝල් එකක් එහෙම අරගෙන බලන්න මැරිලත් දන්නෙත් නැහැ මේවා මේ බීලා මේ එහෙනම් ගයිස් ඔන්න මම දැන් බොන්න යන්නේ ඔයාලට බොනව පෙන්වන්න නම් බෑ මොකද බඩේ අමාරුව හැදුනොත් මේකෙන් මැරෙන්න කලින් බඩේ අමාරුවෙන් මැරෙනවා ඒක නිසා මේ මම බොන්නම් එහෙනම් මේ බීලා මම රස කියන්නම්කෝ පොඩක් ඉන්න ගයිස් මාර රසක් තියෙන්නේ හදලා බොන්න ඇත්තටම අනුරාධපුරේ පැත්තට ගිහිල්ලා තාල්ගෙඩි ටිකක් ඇහිනම් ආවත් පාඩු නෑ ඇත්තටම මාර රසය සීනි ලුණු එහෙම තමන්ගේ පදමට දාලා ගත්තම ඒකේ රස වැඩි බීලා බලන්න එහෙනම් හැමෝම බායි මැරුණොත් මම බලන්න එන්නේ